අදත් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මං හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න අදත් මම ඔයගලන්ට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අද මම කොහෙද යන්නේ? මොකද කරන්නේ? කොහෙද රස්තියාද ගහන්නේ කියලා බලන්න. ඉතින් මේ තියෙන්නේ මගේ breakfast එක. oats smoothie එකක් හා පළතුරු ටිකක් තමයි මම බ්‍රෙක්ෆාස්ට් එක විදිහට ගත්තේ. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන චුට්ටක් වෙලා යනකොට හොඳටම වහින්න අරගත්තා. ඉතින් මේ දවස්වල හැම වෙලෙම චුට්ටු මං හිතන්නේ ඔයගලන්ගේ පැත්තටත් එහෙම ඇති. එහෙනම් ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අද මම මොකද කරන්න කියලා බලන්න. මට තෙමු එකකින් පාර්සල් එකක් ආවා. ඉතින් මං හිතුවා ඒකත් ඔයගොල්ලොත් එක්කම අන්පැක් කරන්න ඕනේ කියලා. මේ බෑග් කවර් එක ගෙන්න ගත්තේ හස්බන්ඩ්ට. අර ඇන්ක්ලට් එක ගෙන්න ගත්තේ මට. මේ බ්‍රෂ් ටික ගෙන්න ගත්තෙත් මට. ඊට අමතරව මං තව ගෙන්න ගත්තා UV ලැම්ප් එකක්. ඉතින් ගෙදරදී නේල්ස් දාන්න ඒ වලට මට ඕනේ හින්දා තමයි මේක ගෙන්න ගත්තේ. මොකද ක්ලාස් එකේදී අපිට නේල්ස් දාන්න දේවල් මේ වෙනකොට කියලා දීලා තියෙන්නේ. ඉතින් මට හිතෙනවා ගෙදරත් මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා. මොකද මම කලින් UV lamp එකක් ගත්තා. ඒක ටිකක් ලස්සන මදි මට. මට හිතෙනවා ඉතින් ලස්සන එකක් ගන්න ඕනේ කියලා. ඒක නිසා මේ UV lamp එක ගත්තා. ක්ලාස් එකේ මේ දවස්වල යන්නේ මේකප් පාඩම්. ඉතින් මට හිතුණා බ්‍රෂ් ටිකක් ඕඩර් කරලා ගෙන්න ගන්න ඕනේ කියලා. ඉතින් මේ බ්‍රෂ් ටික ගොඩාක් ලොකු ක්වොලිටි එකක් නෑ. හැබැයි අපේ වැඩේ කරගන්න හොඳයි. මෙන්න මේක නම් ගිනි පෙට්ටියක්. ගිනි පෙට්ටියක් කිව්වට මේක ඇතුලේ කූරු නැහැ. අපි කූරු දාලා මේකෙන් පත්තු කරගන්න ඕනේ. ඇත්තටම මම මේක ගත්ත වීඩියෝස් වලට ගන්න හරි ලස්සන හින්දා. හැබැයි මේකේ ප්‍රමාණය නම් චුට්ටක් අතට පොඩි. මේ තියෙන්නේ මට ආව අනිත් පැකේජ් එක. මේකේ තියෙන්නේ නයිට් ඩ්‍රෙස්. ඉතින් මට නයිට් ඩ්‍රෙස් දෙක තුනක් ඕන වෙලා තිබුණා. ඉතින් ඒක නිසා මම මෙන්න මේ නයිට් ඩ්‍රෙස් ටික ඕඩර් කරගත්තා. ඇත්තටම මේවා හරිම ලස්සනයි. මීට වැඩිය තව ලස්සන ඩිසයින් තිබුණා. හැබැයි ඒවා මේ වෙලාවේ අවයිලබල් වෙලා තිබුණේ නැහැ. ඉතින් තිබුණේ වගේ ලස්සනයි කියලා හිතන ටික මම අරගත්තා. ඉතින් මේ ෆැබ්‍රික් එකත් හොඳයි. ඒ වගේම මේවා වල ප්‍රයිසස් හරිම රීසනබල්. ඉතින් දැන් ඔයගලන්ට මේක පෙන්නලා මං ලෑස්ති වෙන්නත් ඕනේ. මොකද අද මමයි මගේ යාළුවගේ ඩේ අවුට් එක. ඉතින් අපි දෙන්න හිතුවා අද චුට්ටක් එළියට යන්න ඕනේ කියලා. ඉතින් යාළුවා එනවා කියලා කෝල් කරපු හින්දා ඉක්මනට මම ලෑස්ති වුණා. කලබලයට මුල් ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් දැන් අපි දෙන්න මේ වෙනකොට නිගම්බ වලට ඇවිල්ලා ඉන්නේ. නිගම්බ වල තියෙන සවීනා කියලා ෂොප් එකක්. අන්න ඒකට තමයි අපි දෙන්න මුලින්ම ගියේ. ඉතින් බලන්නකෝ මුලින්ම ගියපු ෂොප් එක විතරයි වීඩියෝ කරගන්න හම්බ වෙලා තියෙන්නේ. මොකද අපි දෙන්නට කියවන්න පටන් ගත්තට පස්සේ මේලෝ සංසාරයක් මතක නැහැ. මෙහෙම ඉතින් කීව ෂොප් ගණනාවකට ගියා. ඇත්තටම අපිට අමතක වුණා වීඩියෝ කරගන්න. ඉතින් ඔන්න බලන්නකෝ මෙහෙම යනකොට අපි දැක්ක බින්චුන් එකේ අද සෙනග නැහැ. ඇත්තටම වෙනදාට නිගම්බ බින්චුන් එකේ පුදුම සෙනගක් ඉන්නේ. අපි දෙන්නගේ වෙලාවෙදි කොහෙද? අද හිටියේ 4-5 දෙනෙක් විතරයි. ඉතින් ඒක නිසා අපි දෙන්නත් එක්ක ටක් ගාලා බින්චුන් එකට රින්ග ගත්ත. හැබැයි හොඳ වෙලාවට රින්ග ගත්ත ලොකු පැස්සකුත් වැස්සා. ඉතින් බින්චුන් අරගෙන බීලා අපි දෙන්නත් එක්ක තවත් තැන් කීපයකට ගියා. ඇත්තටම ඒකත් වීඩියෝ කරගන්න අමතක වෙලා. බලන්නකෝ ඉතින් අපේ සිහිය. ඉතින් ওই විදිහට බින්චුන් එකක් බීලා ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එන මගදී අපිට බීච් සයිඩ් එකේදී හම්බ වෙනවා මේ බන් කඩ. ඉතින් අපි දෙන්න එක්ක හිතුවා ටී එකක් බීලා බන් එකක් කාලම යනවා කියලා. මොකද හස්බන්ඩ්ත් අද ගෝල් ගිහිල්ලා එන්න තව ටිකක් වෙලා යන නිසා. මගේ යාළුවාගේ හස්බන්ඩ්ත් එන්න රෑ වෙන හින්දා. ඊට පස්සේ ඉතින් ඔන්න දැන් ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මට හිතුණා අද මගේ මූඩ් එකත් හොඳ එකේ මං ආස කෑමක් හදාගන්න ඕනි කියලා. මං විතරක් නෙමෙයි මගේ හස්බන්ඩ්ත් ආස කෑමක් මේක. ඉතින් මං අද හදන්නේ ක්‍රීමි පැස්තා එකක්. ඉතින් මේක හදන හරිම විදිය මේකද මම දන්නේ නැහැ. මගේ හිතට එන විදිහට
මට ඕන විදිහට තමයි සාමාන්‍යයෙන් මගේ කෑම හැදෙන්නේ. මට රෙසිපි එකක් නෑ. කාගේවත් රෙසිපීස් වලට නෙමෙයි මං කෑම හදන්නේ. මට හිතෙන විදිහට මට හොඳයි කියන අමුද්‍රව්‍ය දාලා මගේ කටට රස දැනෙන විදිහට තමයි මං කෑම හදන්නේ. ඉතින් මේක හදන විදිහ හරිද නැද්ද කියලා මං දන්නේ නෑ. හැබැයි මේක මාර රහයි. හැබැයි අනිවාර්යෙන්ම මේක හදපු ගමන් කන්න ඕනේ. නැත්තම් ටික වෙලාවකින් චුට්ටක් අර හයි වෙලා නිකන් මැටි ගතියක් වගේ එනවා. ඒක නිසා හදපු ගමන් කන්නත් මතක තියාගන්න. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මම මේක හදන්නේ කොහොමද කියලා බලන්න. පැස්තා එක හදන අතරතුර මට හිතෙනවා ඔයගලන්ට චූටි දෙයක් මතක් කරන්න ඕනි කියලා. මේ වෙනකොට මගේ channel එකට subscribersලා 100ක් වෙන්න ළඟයි. ඉතින් මගේ channel එකේ subscribersලා 100 දෙනෙක් එකතු වුණාට පස්සේ මං හිතන් ඉන්නවා මට පුළුවන් ප්‍රමාණි පුංචි තෑග්ගක් දෙන්න කීප දෙනෙකුට. ඉතින් ඒකත් ඔයගලන්ට මතක් කරන්න හිතුණා. ඉතින් අද දින එක ගත්තට පස්සේ මට කරන්න විශේෂ කිසිම දෙයක් නැහැ. ඒක නිසා මං හිතුවා මෙතනින් වීඩියෝ එක නවත්තන්න. ඉතින් මේ වෙනකම් මගෙත් එක්ක රැඳිලා ඉඳපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ වීඩියෝස් වලට ලයික් කරන, කමෙන්ට් කරන, මාව සබ්ස්ක්‍රයිබ් කරන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මේ වෙනකම් වීඩියෝ එක රැඳිලා හිටියට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝම ආදරෙන්, සතුටින්, පරිස්සමෙන්, hina වෙලා නිරෝගීව ඉන්න.